හරි මේ අන්තිම දවස් 100 වැඩ කරගෙන යන විදිහ වෙනම් පොඩ්ඩක් බලමුනේ. අපි මෙහෙමයි. පළවෙනිම දේ තමයි මේ දවස් 100 පට්ට වැදගත්. මේ දවස් 100දී ඔයාලා කරන කියන්නේ හැම තප්පරයකම කරන වැඩේ පට්ට වැදගත්. හරිද? හැම තප්පරයකදීම කරන වැඩේ වැදගත්. ඒක ඔළුවේ තියාගන්න පළවෙනිම දේ. හරිද? එතකොට මෙහෙම වැඩ කරද්දී ඔයා මොකද්ද කරන්න ඕනේ මේ දවස් ටිකේ? අපි මේ කතා කරමු පොඩ්ඩක් මෙහෙම. කට්ටිය කොටස් දෙකකට බෙදමු. එකක් තමා සාමාන්‍ය පේපර් ක්ලාස් එකක ලකුණු 60කට විතර වඩා තියෙන සෙට් එකයි 60ට වඩා අඩු සෙට් එකයි. හරිද? එතකොට 60කට වඩා වැඩි තියෙන සෙට් එකට මේ වෙද්දි තියරි වල අවුලක් තියෙන්න බෑනේ. ඔයාලට තියෙන්නේ මේ අමතක වෙන කේස් එකයි මේ ඔය වෙන සුළු වැරදි ටිකයි විතරයි. හරිද? ඒ සුළු වැරදි ටිකයි අමතක වෙන කේස් එකයි හදා ගන්න ඕනේ. මොකද්ද අමතක වෙන කේස් එකට කරන්නේ? අමතක වෙන කේස් එකට කරන්න ඕනේ ඔයාලා පේපර්ස් ලියන්න පුළුවන් තරම්. පේපර්ස් ලියන්න පුළුවන් තරම්. මං කියන්නේ මගේ පේපර් විතරක් නෙමෙයි. අහුවෙන ඕන තැනකින් ඕන තරම් පේපර්ස් කරන්න. පේපර්ස් ප්‍රශ්න කරන්න. අමාරු ප්‍රශ්න හොය කරන්න. හරිද? ඊට පස්සේ තව මොනවද? සුළු වැරදි. සුළු වැරදි ටික අඳුර ගන්න පුළුවන්. ඔයා පේපර් එක ලියනවනේ. පේපර් එක ලිව්වට පස්සේ බලන්න මාකින් එකත් එක්ක ඔයාගේ මොනවද වැරදි වෙලා තියෙන්නේ. දැන් ඔයාලා හුඟක් වෙලාවට කරන දෙයක් තමයි මේ දැන් හිතන්නකො මොකක් හරි සුළු කිරීමකදී වර්ගය දාලා නැහැ කියලා. වර්ගය දාලා නැත්නම් ඔයාලා ඒක එච්චර කෙයා කරන්නේ ආ මේ පොඩි වැරද්දක් වෙලා තියෙන්නේ කියලා. හරිද? එහෙම වැරදි වෙන්න දෙන්න එපා. ඒකත් ලොකු වැරද්දක්. ඒක අර තියරි එක නොදැන වැරදි කරනවට වඩා ලොකු වැරද්දක්. මොකද ඔයා දන්න දෙයක් තමයි වරද්දලා තියෙන්නේ මේ නොසලීමකින් හින්දා. හරිද? ඒක හින්දා ඒ වගේ වැරදි වෙන එකක් නවත්තන්න ඕනේ. හරිද? එතකොට හරිද? ඒ වගේ කේස් වෙන එකක් නවත්තන්න ඕනේ. ඔය දෙක හදාගන්න. එතකොට ඔයාලා එකට කරන්න ඕනේ වැඩි හරියක් ප්‍රශ්න කරන්න. ප්‍රශ්නම කරන්න. කොහෙන් හරි හොයක මම දෙන්නම් තව ප්‍රශ්න ටිකක් ඔයාලට දෙන්නම්. ඒ ටිකත් කර කර දිගටම ඒ ටික කරා යන්න. හරිද? ඔයාලට එතකොට ආයි මේ පන්ති කරා යන ටික නෝමල් එකේ කරා යන්න තියෙනවා. හරිද? ඊට පස්සේ අපේ ඉන්නවා මධ්‍යම පාන්තික ජනතාව සහ තුන්වෙනි පන්තියේ ජනතාව. මෙන්න මුන් ටික. හරිද? මුන් ටික තමයි පොඩ්ඩක් කේස් එක. ඔයාලට තියරිත් කේස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කේස් තියෙනවා. හරිද? අනිත් අතට ඔයාලට තියෙනවා අමතක වෙන මෙන්න මේ සුපුරුදු ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිද? එතකොට ඔයා බලන්න ඕනේ ඔයාට බැරි මොනවද කියලා මුලින් තේරුම් ගන්න ඉතින්. ඔයාට බැරි මොනවද කියලා තේරුම් ගන්න අපි මෙහෙම වැඩක් කරමු. ඔයා ලියන්න පාඩම් ලිස්ට් එක පහලට ඔහොම ලියාගෙන යන්න. හරි. පාඩම් ලිස්ට් එක කිව්වේ මම යාන්ත්‍ර විද්‍යාව, දොළහා තරංග ඒ විදිහට නෙමෙයි. හරිද? යාන්ත්‍ර විද්‍යාව යටතේ තිබ්බ සබ් ටොපික් තියෙනවනේ. අන්න ඒ විදිහට පාඩම්. ඒ කියන්නේ පාඩමක් ඇතුලේ තියෙන සබ් ටොපික් ටිකත් එක්ක ලියන්න. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ඇතුලේ දෛශික, චලිත සමීකරණ, මේ බලය හා ගාමිතාවය. ඔය වගේ පොඩි පොඩි කියන්නේ ටොපික් විදිහට ලියා ගන්න. හරිද? ලියලා අපි බලමු මෙහෙම වැඩක් කරන්න. මාකින් සිස්ටම් එකක් දෙමු. 1 2 3 කියලා. හරිද? එතකොට ඔයා මේකේ 1 කියලා දාන්න ඕනේ. ඔයාට හොඳට පුළුවන්. ඒ කියන්නේ ගාණක් දුන්නොත්. ඒ කියන්නේ ඕනම ගාණක් නෙමෙයි. ඒ කෑල්ලෙන් ගාණක් දුන්නොත් 90%ක් විතර හදන්න පුළුවන් නම්. ඒකෙන් දෙන ගණන් වලින් 90%ක් වාට හදන්න පුළුවන් නම් ඔයා ඒකට ඉස්සරහින් 1 කියලා දාන්න. හරිද? හරි. ඒ කියන්නේ ඒක ඔයාට පුළුවන් කෑල්ලක් වෙන්න ඕනේ. හරිද? ඔයාට පුළුවන් ඒක ඒ පාඩමෙන් දෙන ඕනම වෙන ගණන් වලින් 90%ක් වාට පුළුවන් නම් ඒක 1 කියලා දාගන්න. ඊළඟට තියෙනවා 2. 2 දාන්නේ ඔයාට ඒකේ ඒ දවස්වල ගණන් හදන්න පුළුවන් වෙලා තිබ්බා. හරිද? ඒ දවස්වල ගණන් හදන්න පුළුවන් වෙලා තිබ්බා. දැන් තියෙන ඔයාට අමතක වෙච්ච කේස් එක. හරිද? අමතකයි අන්න ඒ වගේ පාඩම් වලට ඔයා 2 කියලා දාගන්න. හරිද? ඊට පස්සේ 3 කියලා දාගන්න ඔයාට මේක හතරක් බැරි ඒවා. හරිද? හරි. ඔන්න ඔහම දාගත්තා. එතකොට ඔයාට අදහසක් එනවා ඔයාට බැරි මොනවද පුළුවන් මොනවද කියලා. හරිද? නැතුව මේ යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය මේ බෑ කියලා යාන්ත්‍ර විද්‍යාව බෑ කියලා අතාරින්න එපා. හරිද? ඒක තේරුණාද? ওই විදිහට කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට බලන්න තියෙන්නේ මේ 2යි 3යි ගැන විතරයි. හරිද? ඒක පුළුවන් නේ ඔල්රෙඩි. මේක අවුලක් නැහැ. එතකොට 2යි 3යි ගැන බලනකොට මෙහෙම කරන්න. ඔයාට මේ දෙකේ තියෙන ඒවා බලන්න මහ වෙලාවක් යන්නේ නැහනේ. එතකොට ඔයාට තියෙන ටයිම් එකෙන් 130ක් වගේ දාගන්න මේ දෙකට. හරිද? ඉතුරු 170. ඔයාට වැඩ කරන්න තියෙන ටයිම් එකේ ඉතුරු 170 දාගන්න මේ 3 කරන්න. හරිද? එහෙම කරන්න. එතකොට මේ ඒ වැඩ ටික ඒ කියන්නේ කරන්න පුළුවන් ඒ කියන්නේ කරන්න තියෙන වැඩ ටික
මේ පුළුවන් නම්. හරිද? දැන් ඔයාලා ගන්නවා ඔයාලා දන්නේ නැත්තේ මොනවද කියන එක සහ දන්නේ මොනවද කියන එක ඔයාලා හරියට දන්නවා. හරිද? හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔය වැඩ ටික කරන්න වෙලාවක් හදාගන්න බෑනේ. දැන් මේ 30යි 70 කියලා දැම්මට ඔකට වෙලාවක් හදාගන්න බෑනේ. ඒක කරන්නේ කොහොමද? ඔයාලා දැන් හිතන් ඉන්නවා ඔයාලා දවසට පැය 10ක් 15ක් විතර වැඩ කරනවා කියලා. 10ක් 15ක් අතර පැය ගාණක් වැඩ කරනවා කියලා ඔයාලා හිතන් ඉන්නවා. හරිද? හැබැයි ඔයාලා ඔච්චර වැඩක් කරන්නේ නැහැ. ඔයාලා හිතන තරම් ඔයාලා වැඩක් කරන්නේ නැහැ. හරිද? එතකොට ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි දවසේ පැය 24ක් තියෙන්නේ. දැන් වැඩ අන්තිම දවස් ටිකනේ. දවසේ පැය 24ක් තියෙනවා. ඔය පැය 24ම වැඩ කරන පැය 24ක් ලෙස නම් කරගන්න වෙනවා. හරිද? පැය 24ම වැඩ කරන පැය 24ක් වෙනවා. හරිද? එතකොට නිදා ගන්න නැද්ද? නිදා ගන්න ඕනේ. මේකෙන් පැය 6ක්. පැය 6ක් නිදා ගන්න ඕනේ ඔයාලා. නැත්තම් වැඩේ කචල් යනවා. මොකද මේ නිදා ගන්න එක වැදගත්. මොකද ඔයාලා පාඩම් කරන ටික ඔලුවට යන්නේ මේ නිදා ගන්න පැය ගානකට. ඔයාලා නිදාගත්තේ නැත්නම් එකක් තමයි ඔයාලා පාඩම් කරන ටික ඔලුවට යන්නේ. තව ඔයාලගේ ස්ට්‍රෙස් එක එනවා. ස්ට්‍රෙස් එක එනවා කියන්නේ අහපෝ අර ඔයාගේ පාඩම් කිරීමේ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙලා යනවා. හරිද? ඒකින්ද හරියට පැය 6ක්වත් නිදා ගන්න ඕන. 6ක් නිදාගත්තට පස්සේ ඔයාලට තව තියෙනවා පැය 18ක්. නේ? මේ හරිය පේනවද දන්නේ නැහැ නේ. කියලා සලකලා මෙහෙන් ගියමුකෝ. තව ඔයාලට තියෙනවා පැය 18ක්. එතකොට ඔයා මේ පැය 18ම වැඩ කරන්න ඕනේ. මොන හේතුව තිබ්බත් පැය 18ම වැඩ කරන්න ඕනේ. හරිද? කිසිම වෙලාවක ඔයාගේ මේ වෙලාව නාස්ති වෙන්න දෙන්න එපා. එහා ගෙදරට මිසයිල් එකක් වැටුණා කිව්වොත් ඔයා වැඩ කරන්න. මොකද රිසල්ට් එන දාට එහා ගෙදරට මිසයිල් වැටිච්ච එක ඔයාට අදාළ නැහැ. එයාලා අහන්නේ රිසල්ට් එක. හරිද? දැන් අපේ කාලේ කොරෝනා තිබ්බා. දැන් කොරෝනා තිබ්බා කියලා ජොබ් දෙන්නේ නැහැ නේ. මට ඒ කාලේ රිසල්ට් එක නැති වුණේ කොරෝනා හින්දා කියලා මම දැන් ගිහිල්ලා කිව්වට කවුරුත් මට ජොබ් එකක් දෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි. හරිද? මොන ප්‍රශ්නේ තිබ්බත් ඒක ඒ කාලෙට විතරයි අදාළ. ඒ දවස් සති දෙකකට විතර වගේ තමයි මේ අදාළ වෙන්නේ. ඒක හින්දා මේ වෙලාවේ කිසිම දෙයකට වෙලාව නාස්ති කරන්න එපා. පැය 18ම වැඩ කරන පැය 18. හරිද? එතකොට මේ පැය 18 වැඩ කරන ඉදිරිය කොහොමද මේක කරන්නේ? මුලින්ම ඔයාලට වෙලාව නාස්ති වෙන තැන් ටික අඳුරගන්න බෑනේ. ඔයා ගහන්න වගුවා. මෙහෙම වගුවක් ගහමු. අපි ගහමු මේක රූල් මෙහෙම ගහමු. මෙන්න මෙහෙම. ඔන්න වගුවක් ගන්න. මෙතන දාන්න පැය 1 ඒ කියන්නේ 1 2 3 මේ වෙලාව හරිද? මේ පාන්දර 12ත් 1ත් අතර 1ත් 2ත් අතර 2ත් 3ත් අතර ඔය විදිහට දාන්න. මෙතන සබ්ජෙක්ට් එක. මෙතන කන්ටෙන්ට් එක. මේ එතකොට මේකෙදි වෙන්නේ මෙහෙම වැඩක් කරන්න ඕන. හරිද? ඔයා මේ ටයිම් වලදී ඒ කියන්නේ පාන්දර 12ත් 1ත් අතර ඔයා මොනවද කළේ? කළේ නැත්නම් මෙහෙම ඉරක් ගහන්න නැත්නම් රතු පාටින් මොකක් හරි හයිලයිට් හරි කරගන්න. හරිද? එහෙම කළා ඊට පස්සේ ඔයා උදේ නැගිටලා ඔන්න පාන්දර 2ට නැත්නම් 3ට නැගිට්ටා කියමුකෝ. හරිද? දාමුකෝ 3 4 නැගිට්ටා කියලා. හරිද? එතකොට මේ වෙලාව ෆිසික්ස් කළා කියනකො. හරි ෆිසික්ස් කළා කළේ මොනවද කියලා මෙතන ලියන්න. කළේ මොනවද කියලා පොඩි මේවක් ගන්න. හරිද? හැබැයි ඒ කියන්නේ මේ විදිහට මේ පැය 24ක්ම ගහන්න ඕනේ. හරිද? මේ කරපු එක ලියන්න. ලියලා මෙහෙම කේසයක් තියෙනවා. ඔයා මෙතන මැද්දේ ඒ කියන්නේ 3යි 4යි අතර විනාඩි 10ක විතර බ්‍රේක් එකක් ගත්තා. අන්න ඒකත් ලියන්න ඕනේ. විනාඩි 10ක විතර බ්‍රේක් එකක් ගත්තා නම් ඒකත් ලියලා තියන්න ඕනේ මේක. නැතුව මේ ඒ 10 හංගලා ගහන කේස් බෑ. හරිද? හරි. ඒකත් ලියලා මේ විදිහට ගහන්නකො දවසක් දෙකක් ගහන්නකො. එතකොට ඔයාලට තේරෙයි සාමාන්‍ය ඔයා දවසම වැඩ කළා කිව්වට ඔයාගේ වෙලාවෙන් ඔයා වැඩ කරලා තියෙන්නේ ආසන්න වශයෙන් සමහර විට පැය 8ක් වෙන්නත් පුළුවන්. මොකද නෑනේ. අපි යන්නේ මොකද? පැය 8ක්. පැය 8ක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඊට අඩු වෙන්නත් පුළුවන් ඈ. 8 ප්ලස් වෙන්නත් පුළුවන් මයිනස් වෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක් තමයි ඔයාලා සාමාන්‍යයෙන් වැඩ කරලා තියෙන්නේ. බැලුවහම. හරිද? ඊට පස්සේ බලන්න මේකේ ඔයාට වෙලාව නාස්ති වෙලා තියෙන්නේ මොනවටද කියලා. වෙලාව නාස්ති වෙලා තියෙන්නේ මොනවටද බලන්න. ඒ වෙලාව නාස්ති වෙන ටික පුළුවන් තරම් අඩු කරන්න බලන්න. සමහර විට කණ එකට ඔයා පැයක් විතර ගන්නවා වෙන්න පුළුවන්. හරි. කණ එකට පැයක් යනවා නම් ඒක පුළුවන් තරම් විනාඩි 20කට හරි. පැයක් ගන්නවා නම් ඒක කන්න පැයක් යන්නේ කොහොමද විනාඩි
10කට 15කට ඒක අඩු කරන්න බලන්න. හරිද? විනාඩි 10කට 15කට අඩු කරලා ඒ කන විනාඩි 10 15 ඇතුළත මොකක් හරි එක්ක MCQ එකක්. හරි නැත්නම් තියරි කෑල්ලක් මතක් කරගන්න දාගන්න. හරිද? මම ඒ දවස්වල කියලා තියෙන උකට කරන්න වැඩ. මේ වෙලාවේදී හරිද? මොකද දැන් මේ දැන් හිතන්න එපා මේ කන විදිහට වැඩ කරන්න ඕනේ කියලා. ඔවුන් ඉතින් තව දවස් 100නේ තියෙන්නේ. මේ දවස් 100 කරන වැඩ ප්‍රමාණය අනුව තමයි ඔයාගේ ඉස්සරහ ජීවිතේම තීරණය වෙන්නේ. හරි. ඒකින්ද මේ දවස් 100 තප්පරෙත් වැඩ කරන්න. එතකොට කන වෙලාව පාව නාස්ති වෙන්න දෙන්න එපා. එහෙම පුළුවන් තරම් වැඩ කරලා ඕක ගේන්න පුළුවන් පැය 8ක් වගේනේ මං කිව්වේ එනවා කියලා. පැය 8ක් වගේ එනවා කිව්වේ. ඕක ඔයාලට ගෙනියන්න පුළුවන්. පැය 14ක් 15ක් වෙනවා. 15ක් වෙමු. සාමාන්‍ය මේක ආසන්න වශයෙන් ඩබල් වෙලානේ. ඔයාගේ වැඩ කරන වෙලාව මේ ඩබල් කරගන්න පුළුවන් ඔයාලට. ආසන්න වශයෙන් නෑ මේ. හරිද? ඒ විදිහට වැඩ කරන්න. හරිද? ඊට පස්සේ උතරින් එහා වැඩ ටික කරන්න ඕන ටික මං ආපහු පස්සේ කියන්න. හරිද? ඔය විදිහට කරලා බලන්නකෝ ඔයාගේ මේ ඔයා හිතන තරම් ඔයා වැඩ කළත් නෑ. ඔයා හිතාගෙන ඉන්න තරම් ඔයාට බැරිත් නෑ වැඩේ. හරිද? ඒ විදිහට කරලා බලන්න. ඊට පස්සේ ඔය ටික මේ සතිය කරන්න. ඊට පස්සේ හැම තත්පරේම වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ දවස් ටික වෙන නම් පිස්සු කෙලින්න එපා.